ලස්සනයි යන්නේ. අපේ මේ දිරිමත් වීම ගැන පේජ් එකේ කලාවත් එක්ක ඉන්න බොහොම ජේෂ්ඨයන් පිරිසට ආරාධනා කිරීමයි. Hi guys, welcome back to my channel. ඔයාලට කොහොමද? හැමෝම හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා හිතනවා. මම ඔන්න අරගෙන ආවා හැමෝම පුන බලාගෙන හිටපු vlog එක. ඒ තමයි අවුරුදු උත්සවයේ vlog එක. අවුරුදු උත්සවයේ vlog එක කියලා කියන්නේ මම dancing academy එකක් එක්ක join වුණානේ. මේනකා පිරිස් dancing academy එකත් එක්ක. ඉතින් ඒකේ මේ සැරේ තිබ්බා අපේ ලොකු අවුරුදු උත්සවයක්. ඉතින් ඒකට යන්න තමයි මම දැන් මේ ලෑස්ති වෙන්නේ. මම ඩ්‍රෙස් කරගත්තේ සැලොන් ඩීෂා එකේ. මේක තියෙන කැලණියේ සැලොන් එකේ කන්ටැක්ට් නම්බර් එකක් ඕන කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන් එකේ දාන්නම්. මම සාමාන්‍ය සැලොන් එකකින් ඩ්‍රෙස් කරගන්නවා නම් ඩීෂාකිගේ සැලොන් එකට තමයි යන්නේ. මොකද මට එයාගේ මේකප් එක තමයි සෙට් වෙන්නේ හොඳටම. හරි මම අද ලෑස්ති වෙන්න ගියේ අයියාගේ අම්මයි තාත්තයි එක්ක. තව එකක් මම ඔසරියක් ඇන්දේ මගේ ජීවිතේ පළවෙනි වතාවට හිතුවට වඩා මාර ලස්සනට තිබ්බා. ඉතින් හරිම ආසයි. හරි අපි දැන් ලොකේෂන් එකට ආවා. අපේ අවුරුදු උත්සවයේ තිබ්බේ බුදුදාස ක්‍රීඩාංගණයේ බත්තරමුල්ල. ඕ අපේ මහන්සිය පෙන්නන්න එපා. අපේ මේ දිරිමත් වීම ගැන පේජ් එකේ මහන්සි වෙනවද කියලා නේද? කතුරක් ඕනේ අනේ. ජනා ඕපටිය ඕ කපන්නේ කන්නේ ඔක්කොම තියෙනවා. මෙතන තව මේ වගේ බෑග් ඇත්තටම අපි මේ වෙනුවෙන් මාස ගානක ඉඳන් මහන්සි වුණා. ඒ මහන්සිය ප්‍රතිඵල අද දැක්කහම මාරම සතුටක් හිතට ආවේ. ලස්සනටම හැමදේම ඕගනයිස් වෙලා තිබ්බා. ඉතින් හරිම සතුටුයි. අපි බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි අපි මේ ඔසරියෙන් දන්නේ කියලා. එක ළමයි පිරිසක් විතරක්. හේතුව තමයි ස්ටාෆ් මෙම්බර්ස්ලා ඔසරිය තමයි ඇඳගත්තේ. අනිත් කට්ටිය ස්ටුඩන්ට්ස්ලා රෙද්දේ හැට්ටේ ඇඳගත්තේ. අපි ඔසරිය තමයි ඇඳගත්තේ. ළමයි මගේ වොයිස් එක එච්චර ගණන් ගන්න එපා. මම හොන්දටම අසනීප වෙලා ඉන්නේ. ඒක නිසා මට හරියට වචන පිට වෙන්නෙත් නෑ. ඒ ඇසේ තමයි මේ vlog එක මම වොයිස් කරන්නේ. කොහොම හරි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා. හරි අපි දැන් එන්ට්‍රන්ස් එකට ආවා. මොකද මේ දවසේ ආටිස්ට්ලා ගොඩක් එකතු වුණා අපේ අවුරුදු උත්සවයත් එක්ක. ඉතින් ආටිස්ට්ලා ඔක්කොම පිළිගන්න ස්ටාෆ් මෙම්බර්ස්ලා ටික ආවා එන්ට්‍රන්ස් එකට. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද අපි ඒගොල්ලෝව පිළිගත්තේ කියලා. ඔයාලා ගංගෙන් ටිකෙන් නැහුවා නම් කොහොමද? මේ ආදමාල තියෙන්නේ. ඈ? කියලා ගන්න එපා. क्या क्या हुआ? ආයුබෝවන්
Maji. Maji. හැතහා කෙලවර තුළ අපේ සම්භාවනීය ආරාධනාවතන් ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගන්නා මොහොත අපි කිව්වා අපේ පෙර පරපුරේ කෙනෙකු ඉන්නවායි කියලා. එතුමන්ට අපි මුලින්ම ආරාධනා කළ යුතුමයි හස්සේ මේ වේදිකාවට. හරි අපූර්වයි. ශාක 9ක් දක්වා ඔන්න වර්ධනය වෙලා තියෙනවා. සිරට නර්තන සම්ප්‍රදායෙන් පිළි අරගෙන ප්‍රවීණයන් මේ තියෙන ඕන්ගේ ස්ථානයේ රැගෙන විශේෂත්වය තමයි මෙතන ඉන්නෝ පිළියන්දල, පානදොර, නුගේගොඩ, රත්මලාන, කිරිබත්ගොඩ, ඒ වගේම ගම්පහ, කුරුණෑගල, ඒ විතරක් නෙවෙයි අනුරාධපුර සහ මහනුවර ප්‍රදේශවල මේනකා පීරිස් රංගායතනවල ආදරණීය සිසු සිසුවියන් සහ දෙමාපියන්. තව දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලොන්ට අපේ අලුත් අවුරුදු උත්සවයේ ෆුල් ඉවෙන්ට් එක බලන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් අප්‍රේල් මාසේ 16 වෙනිදා සුප්‍රීම් නාලිකාවෙන් හවස 4 ඉඳන් විකාශය වෙනවා. ඉතින් මේ vlog එකේ තියෙන්නේ පොඩි වීඩියෝ කැලි කීපයක් විතරයි. මොකද මට මේ දවසේ ගොඩාක් බිසි නිසා එහෙම ලොකුවට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ෆුල් ඉවෙන්ට් එක ඔයාලට සුප්‍රීම් නාලිකාවෙන් බලන්න ගන්න පුළුවන්. අප්‍රේල් මාස 16 වෙනිදා. හරි දැන් ආටිස්ලා ඔක්කොම ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ හාමුදුරුව වඩම්මලා ආගමික වතාවත් කරලා දැන් මේ ලෑස්ති වෙන්නේ පොල් තෙල් පහන දල්වන්න සහ කිරි උතුරවන්න. මහා සංඝරත්නය හැටියට අද අප මේ ස්ථානයේට ආගං අමතං පනිතං යදජ්ජගතක් කමුනි සමාහිතෝ. ඊට පස්සේ කැවිලි මේසෙත් විවෘත කරලා පොල් තෙල් පහන දාල්වලා කිරි උතුරවලා කැවිලි මේස විවෘත කරලා ඒ හැම දෙයක්ම කළාට පස්සේ අපේ අවුරුදු උත්සවයේ පළවෙනි ඩාන්ස් ඇක්ට් එක පටන් ගන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. මේනගාමිස්කේ තියෙන නිහතමානීත්වය නිසා පළවෙනි ඩාන්ස් ඇක්ට් එකෙන් පස්සේ අපේ අවුරුදු උත්සවයේ පළවෙනි ඉවෙන්ට් එක පටන් ගන්නවා. ඒ තමයි අවුරුදු 3න් ඉහළ බෝල ඇහිදීමේ තරගය. මේකේ ඉන්නේ චූටි බබාලා තමයි මේ ඉවෙන්ට් එකේ ඉන්නේ. මේ දවසේ මාර ෆන් මාර විදිහට අපි එන්ජොයි කළා. අනුකරණා මයේ හදනවා
අවස්ථාවට යොමු කරමින් තරඟය ආරම්භ කරන්න සූදානම් වන්නේ. Ubaya Kabadimi Sanfa දැන් තියෙන්නේ අන්දයට කිරි කැවීම මේ වෙලාව වෙනකොට නම් හොඳ පණ ගිහින් තියෙන මොකද මාර මහන්සි මාර අවුවයි ඒ වුණාට අපි වැඩේ අතෑරියේ නෑ මම දැන් ඔය යෝගට් ටික කට්ටියට බෙදුවා ළමයිට තරග ගොඩක් තිබ්බා මම එහෙම මෙහෙම වීඩියෝ කරගත්තු ඒවා විතරයි මේ vlog එකේ දාලා තියෙන්නේ ඉතින් ඕගොල්ලන්ට ඔක්කොම දේවල් ටික මම අර කලින් කෝවා වගේ සුප්‍රීම් නාලිකාවෙන් බලා ගන්න පුළුවන් අප්‍රේල් 16 වෙනිදාට අර බලන්න එච්චර ඉක්මනට කවන්න පුළුවන්ද කියලා? කවනවට වැඩිය නානවා. ඒ ඩැකින් වගේ අපෝ කැතයි ලස්සන අර මියුසික් එක ඕනේ නැතුව බෑ එන්නේ නෑ ඕෆ් කරේ ඔව් ඒක නෝක් කරා මියුසික් එක නැතුව එන්නේ නෑ අවුයි බා සිරිලක පිරි අවුරුදු සිරිමේ මම සිතගේ අද දවස ගැන මොකද හිතෙන්නේ සතුටුයි හසුරුවන ආදරණීය චූටි ටීචර්ස්ලා මේනකා පීරිස් රංගායතනයේ බුදු ගාව නාදින්න බෑ. ඩාන්ස් එක යනවා ඉස්සරහට. නටනකම යනවා. ඕකේ. මේනකා පීරිස් ලස්සන වැඩක් කරන්නේ අද. ඉතල ලස්සන ඩාන්ස් කරන්න ඕනේ. ඩාන්ස් එක තමයි තියෙන්නේ. ඔගොල්ලෝ හිතන්නේ නැතිනේ අපිට මුකුත් තරගයක් තිබ්බේ නැද්ද කියලා ස්ටාෆ් ළමයිට තිබ්බා වෙනම තරගයක් ඒ තමයි සංගීත පුටු තරගය ඒක මාරම ෆන් අපි මාර විදිහට එන්ජොයි කළා අපිට ඒ තරග විතරයි තිබ්බේ ඒක තමයි ඔයගොල්ලෝ ඉස්සලා දැක්කේ හරි දැන් ඉවෙන්ට් එකේ අන්තිම හරියට වගේ ඇවිත් තියෙන්නේ මෙතනින් එහාට කිසිම දෙයක් වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ ෆෝන් ඔක්කොගෙම අපේ ඔක්කොගෙම බැටරි ලෝ ඕෆ් වෙලා තිබ්බේ ඉතින් ওই විදිහට තමයි අපේ අවුරුදු උත්සවයේ ලස්සනටම කෙරුණේ. ඉතින් මම හිතනවා මේ vlog එකත් ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. මම එන ආදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා සහ සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පැත්තෙන් ගමු.